ඉතින් අතර සාරි පිළිගන්න මාළු විදියට යනවා කියලා මම YouTube channel. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඕගොල්ලන්ට මාළුන්ටත් අවශ්‍ය දේවල්, ඒ වගේම මාළු ටැංකි, ඊට අමතරව මාළු ගන්න සුපිරි තැන් 8ක් ගැන. ඉතින් ඒ කියන්නේ aquarium shops 8ක් ගැන මම අද වීඩියෝ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මීට කලින් YouTubers වගේ වීඩියෝ එකක් කරලා කියන්නේ tours කරාට මෙහෙම එක ටැංක් ඒ කියන්නේ aquarium shops ගොඩක් එකම වීඩියෝ එකකින් රිවිව් කරලා නැහැ. ඉතින් මම මේ වගේ තොරතුරු අනුව ඇත්තටම මේ aquarium 8 සුපිරිම aquarium මට ලංකාවේ ඇතුළේ ඉතින් නමක් තියාගෙන aquarium මටක් කියලා කියන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ වීඩියෝ අන්තිමට රැඳිලා ඉන්න එක මතක් කරනවා. ඒ වගේම තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් පල්ලෙන් ඉඳලා subscribe button එක බලලා හැවෙත් bell එක නේ all press දාලා තියාගන්න. එන channel එක intro එක බලලා යමු වීඩියෝ එකට. හරි ඉතින් අද අපේ වීඩියෝ එකේ පළවෙනි aquarium එක විදිහට මම කතා කරන්නේ Royal aquarium. රොයල් aquarium කියන්නේ කොළඹ ප්‍රදේශයේ විහිලා තියෙන aquarium එකක්. ඉතින් මේක තියෙන ඇත්තට වත්තල කියන ප්‍රදේශයේ. ඉතින් මම මේ aquarium එක ගැන සම්පූර්ණ රිවිව් එකක් කරාම YouTube channel එකේ කියන්නේ මගේ aquarium tour playlist එකේ පළවෙනි එක තමයි Royal aquarium tour එක. ඔයාලට මේ Royal aquarium එකේ තියෙන එක විශේෂත්වයක් තමයි නවීන උපකරණ සහ හුඟක් ලොකු භාණ්ඩ තොගයක් තිබෙනවා. ඒ කියන්නේ ඔයාලන්ට aquarium tanks ගන්නවා නම් imported tanks වෙන්න පුළුවන්. ඊට අමතරව curved tanks වෙන්න පුළුවන්, glass tank වෙන්න පුළුවන්. ඔයාලට තෝරලා බේරලා ගන්න පුළුවන් ඒ aquarium එකට ගියොත්. ඒ වගේම තමයි විශාල තෝරා ගැනීමක් තියෙනවා. විශාල තෝරා ගැනීමක් කියන්නේ මොකක්ද? විශාල තෝරා ගැනීමක් කියන්නේ දැන් ඕගොල්ලෝ ප්ලේටි ගත්තත් ප්ලේටි varieties ගොඩක් ඔයාලන්ට බලා ගන්න පුළුවන් Royal aquarium එකේ. ඒ වගේම monster මාළු category ගොඩක් බලා ගන්න පුළුවන් Royal aquarium එකේ. ඉතින් ඒක තමයි තෝරා ගැනීමක්. කියන්නේ ලොකු තෝරා ගැනීමක් Royal aquarium එකේ තියෙනවා කියන්නේ. ඊට පස්සේ අපි කතා කරන්න යන්නේ ආනයනය කරන ලද බාණ්ඩ තොග සහ මසුන් ප්‍රමාණයක් සිටි. මේ කියන්නේ ඔයගොල්ලෝ ඒකේ තේරුම තමයි ඔයගොල්ලෝ ඒගොල්ලන්ගේ Instagram එකේ නැත්නම් YouTube page follow කරනවා ඔයගොල්ලෝ දන්නා හුඟක් සාමාන්‍ය මාසෙට එක සැරයක් වගේ shipment එනවා. ඉතින් shipment වලින් ඔයගොල්ලන්ට imported මාළු ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ Royal aquarium එකෙන් imported මාළු ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි හුඟක් කට්ටිය කියන මම මගේ aquarium tour video එක දාලා තිබ්බා. ඔයගොල්ලෝ දකින්න ඇති කමෙන්ට්ස් වල තිබ්බා Royal aquarium එකක් මාළු ගණන්. එතකොට තව මාළුන්ගේ මිල වැඩි ඒ වගේ කමෙන්ට්ස් දාලා තිබ්බා. ඇත්තටම සාමාන්‍ය මිල ටිකක් වැඩි. මොකද ඇත්තට මිල වැඩි වෙන්න හේතුව තමයි සාමාන්‍යයෙන් imported මාළු ටිකක් ගණන්. ඒ වගේම ඒගොල්ලෝ normal මාළු කඩකින් ගත්තත් නිකන් ගප්පියෙක් දෙන්නෙක් ගත්තත් Royal aquarium එකේ සම්පූර්ණයෙන් gold එකක් කියන්නේ කිසිම ලෙඩක් අපිට හොයාගන්න පුළුවන් මාළු ඉන්නම නෑ කියන්නේ නෑ. ලෙඩක් හොයාගන්න නැති මාළු තමයි සාපේක්ෂව හුඟක් ඉන්නේ Royal aquarium එකේ. ඉතින් ඊට පස්සේ අනිත් එක තමයි විකිණුමෙන් පසු සේවා. විකිණුමෙන් පසු සේවා කියන්නේ ඔයගොල්ලෝ ටැංකියක් ගන්නවා කියලා හිතන්නකො Royal aquarium එකේ. ටැංකිය අරගත්තට පස්සේ ඒගොල්ලෝ මාස ගාණක් ඔයගොල්ලෝ කතා කරාට පස්සේ ඒගොල්ලෝ එල ටැංකිය මේන්ටේන් කරලා දෙනවා. ඔයගොල්ලෝ ඒගොල්ලන්ගෙන් නම් ටැංකිය ගන්නෙ ඔයගොල්ලන්ට පුළුවන් ඒගොල්ලන්ට විතර ටැංකිය සෙටප් කරගන්න. ඒ කියන්නේ සම්පූර්ණ ෆිල්ටර්ස් දාලා ලයිට්ස් දාලා ඒගොල්ලන්ට සෙටප් කරන්න තියෙනවා. ඒගොල්ලෝ සෙටප් කරලා දෙනවා. ඉතින් ඒගොල්ලන්ට තියෙන බලන් ඉන්න විතරයි. ඉතින් ඒ වගේම ටැංකිය මාසෙට එක සැරයක් හෝ දෙසරයක් පිරිසිදු කරන ඒගොල්ලෝ ඇවිල්ලා. ඉතින් මේන්ටේනින් සේවාව ඉතින් ඒගොල්ලන්ට ගාණක් ඒගොල්ලන්ගේ පැකේජස් වල ප්‍රයිස් ගෙවලා ඒගොල්ලන්ට පුළුවන් ගන්න ඒගොල්ලන්ගේ මේන්ටේනින් පැකේජස් ඒ වගේම සෙටප් කරනවා නම් සෙටප් කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි දිවයින පුරා ඩිලිවරි සේවාව. කියන්නේ ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ට කැමති මාළුවෙක් ඩිලිවරි කරගන්න ගෙදරටම කිසිම ප්‍රශ්න නැතුව. ඉතින් පැකේජින් ගැන කලබල වෙන්න දෙයක් නැහැ. පැකේජින් 100% හොඳ ඇති. ඉතින් හොඳ ඇති නෙමෙයි හොඳයි. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් පැකේජින් බලලා Royal aquarium රිවිව්ස් බලලා ඔයගොල්ලන්ට පුළුවන් සෝෂල් මීඩියා වල කොච්චර ලොකු ෆෑන් බේස් එකක් ඒගොල්ලෝ හදාගෙන ඉන්නවද කියලා බලන්න. ඉතින් ඒව බලලා ඔයගොල්ලන්ට ඩිලිවරි පවසන් ලබා ගැනීම හැකියාව තියෙනවා. ඊට පස්සේ අලුත් දේවල්. ඒ කියන්නේ අලුත් දේවල් ඔයගොල්ලන්ට සෝෂල් මීඩියා වලින් බලා ගන්න පුළුවන්. ඉතින් Royal aquarium ඇත්තටම මොකක් ෆේමස් වුනේ සෝෂල් මීඩියා වලින් තමයි වැඩිපුරම Instagram සහ YouTube කියන platforms වලින්. ඉතින් වැඩිපුරම මම නම් follow කරන්නේ Instagram එකෙන් තමයි. ඉතින් Instagram එකේදී ඔයාලට බලා ගන්න පුළුවන් shipment එකක් ආවොත් අනිත් වගේ ඒගොල්ලෝ වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා. ඒ ඔයාලන්ට ඒ හින්දා shipment එක ගැන දැනගන්නත් පුළුවන්. ඒ වගේම අලුත් මාළු මොනවද ඇවිල්ලා ඉන්නේ කියලා දැනගන්නත් පුළුවන්. ඒ වගේම තමයි offers. ඉතින් සාමාන්‍යයෙන් මාසෙට offers 4-5ක් විතර එනවා. ඉතින් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දකින්න ඇති මම ගිය දවසෙත් offer එකක් තිබ්බා. Glory trophy එකක්. ඉතින් රුපියල් 40ට ඔයාලන්ට Glory trophy එකක් ගන්න පුළුවන්. කැමති පාටකින් තෝරා බේරගෙන. ඊට අමතරව මම දැක්ක ළඟදී එකක් තියෙනවා ටැංකියක් ඇතුළට බෝතලයක් දාලා ඒකට කොයින් එක දාන අයට මාළු දෙනවා. ඉතින් එහෙමත් මේ වගේ ගේම්ස් සහ offers ඔයාලන්ට බලා ගන්න පුළුවන් Royal aquarium එකේ.
ඉතින් මම ඇත්තරම රොයල් එක්වරීම රෙකමන්ඩ් කරනවා. මොකද ගණන් වුණත් ඔයගලන්ට විශ්වාසදායී මාළු ගන්න පුළුවන් එකම තැන තමයි රොයල් එක්වරීම එක. ඉතින් ඔක තමයි පළවෙනි එක්වරීම වෙන්නේ. එහෙනම් අපි බලමු දෙවෙනි එක්වරීම මොකද්ද කියලා. ඉතින් අපේ වීඩියෝ එකේ දෙවෙනි එක්වරීම තමයි V aqua කියන්නේ. ඉතින් V aqua එක තියෙන්නේ පොල්ගොස්සෝවිට කියන ප්‍රදේශයේ. ඉතින් V aqua එකේ තියෙන විශේෂ දේවල් මොනවාද? ඉතින් පළවෙනි එක තමයි විශාල භාණ්ඩ තෝගයක් තියෙන එක. ඉතින් ඒක රොයල් එක්වරීමේදීත් මම කිව්වා විශාල භාණ්ඩ තෝගයක් කියන්නේ හાર્ඩ්ස්කේප් අයිටම්ස්, ඒ වගේම ඇක්වාස්කේපින් අයිටම්ස්, ඊට පස්සේ ප්ලාන්ටර් ටැන්ක්, සොයිල්, මාළු, පැලෑටි වගේ හොඟක් ලොකු තෝගයක් ඔයාලන්ට V aqua එකේ බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒක තමයි පළවෙනි විශේෂත්වය. ඊට පස්සේ දෙවෙනි විශේෂත්වය තමයි පිටස්තර ඇක්වේරියම් සෙටප් කිරීම. ඒ කියන්නේ මම කලින් කිව්වා වගේම මේන්ටේනින් සේවාව නැත්තම් ඇක්වේරියම් සෙටප් කරන සේවාව. ඒ කියන්නේ ඔයගොල්ලෝ දැකලා ඇති හුඟක් කට්ටිය හුඟක් ෂොප්ස් වලින් දැන් ඇක්වේරියම් හදලා දෙනවා ගෙදරටම ඇවිල්ලා. ඔයගොල්ලෝ ඒගොල්ලන්ගෙන් ටැංක් එකක් ගත්තා හෝ වෙන ටැංක් එකක් ඔයගොල්ලෝ ගෙදර හැදුවත් ඔයගොල්ලන්ට පුළුවන් ඒගොල්ලන්ට කියලා සෙටප් කරගන්න ඇවිල්ලා. ඉතින් ගාණක් දීලා තමයි සෙටප් කරගන්න වෙන්නේ. කොහොමරි ඒ සේවාව ඔයගොල්ලන්ට V aqua එකෙන් ලබා ගන්නත් පුළුවන්. ඊට පස්සේ ඒවා තමයි නඩත්තු කිරීම හා උපදේශන. නඩත්තු කිරීම කියන්නේ මේන්ටේනින් සේවාවටම අයිති දෙයක් තමයි. ඉතින් මම කලින් කිව්වා වගේ මේන්ටේනින් සේවාව තමයි නඩත්තු සේවය කියන්නේ. උපදේශනය කියන්නේ මොකක්ද? උපදේශනය කියන්නේ ඔයගොල්ලන්ට දන්නේ නැති දෙයක්. ඒ කියන්නේ දන්නේ නැති දෙයක් ඒගොල්ලන්ගෙන් අහලා දැනගන්නත් පුළුවන්. ඒ වගේම ඒගොල්ලන්ගෙන් ටැංකියක් හදාගත්තොත් ඒගොල්ලෝ කියනවා අයියෝ කොහොමද මේ වගේ pH level එකක් තියාගන්න. ඒතර මේ වගේ ටැංකියක් කොහොමද හරියම තියාගන්නේ? කොහොමද පිරිසිදු කරන්නේ? වගේ දේවල් ඔයගොල්ලන්ට මූලික දැනුම ඔයගොල්ලන්ට ලබා දෙනවා. ඒක තමයි උපදේශනය කියන්නේ. ඊට පස්සේ දිවයින පුරා බෙදා හැරීම. දිවයින පුරා බෙදා හැරීම කියන්නේ රොයල් එක්වරීමේදී මම කිව්වා වගේ අර මාළුවෙක් කිසි බයක් නැතුව ඔයාලට V aqua එකේ මිලදී ගන්න ඩිලිවර් කරන්න පුළුවන් ගෙදරටම. ඉතින් ඒක තමයි දිවයින පුරා බෙදා හැරීමේ සේවාව කියන්නේ. ඊට පස්සේ හොඳ රෙස්පොන්ඩ් එකක් තියෙනවා. ඉතින් හොඳ රෙස්පොන්ඩ් එකක් කියන්නේ ඒගොල්ලන්ට මෙසේජ් එකක් දැම්මම ඉක්මනට කන්ටැක්ට් කරගැනීමේ හැකියාව වගේම ඒ ඇක්වේරියම් එකට රිවිව්ස් උගක් තියෙනවා. ඉතින් රිවිව්ස් ඔයාලන්ට බලා ගන්න පුළුවන්. රිවිව්ස් කියන්නේ පාරිභෝගිකයන්ගෙන් ලැබෙන දෙයක්. ඉතින් පාරිභෝගිකයන්ගෙන් ඇක්වේරියම් එක ගැන මොකක්ද තියෙන ලොකු අදහස කියන එක තමයි. ඉතින් රිවිව්ස් කියන්නේ ඉතින් රිවිව්ස් වලින් ඉහළ මට්ටමක තියෙන ඇක්වේරියම් එකක් විතර මේ V aqua එක අපිට කියන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ තමයි බෙස්ට් ඔෆර්ස්. ඉතින් බෙස්ට් ඔෆර්ස් කියන්නේ රොයල් ඇක්වේරියම් එකේදී වගේම මේගොල්ලන්ගෙත් ඔෆර්ස් මොකක් බලාගෙන ඉන්න හැකියාව තියෙනවා. ඉතින් මම නම් තාම ඇත්තටම V aqua එකට ගිහිල්ලා නැහැ. ඉතින් මම ඉස්සරහ බලාපොරොත්තු වෙනවා V aqua එකට ගිහිල්ලා වීඩියෝ එකක් කරන්න. ඉතින් අනිවාර්යෙන් ඉස්සරහට උඟක් බ්ලොග් වීඩියෝ එක කියන්නේ මොනවාද ඇක්වේරියම් ටුවර් වීඩියෝස් එන්න තියෙනවා. ඉතින් ඉස්සරහට බලමු අපි ඇක්වේරියම් ටුවර්ස් වීඩියෝ මොනවද කියලා. ඉතින් කොහොම හරි ඔක තමයි දෙවෙනි එක්වේරියම් එක. එහෙනම් අපි තුන්වෙනි එක්වේරියම් මොකද කියලා බලන්න යමු. ඉතින් අපේ වීඩියෝ එකේ තුන්වෙනි එක්වේරියම් එක විදිහට අපි හඳුන්වන්නේ ද ෆිෂ් ස්ටොක් කියන එක්වේරියම්. මේක පිළිලා තියෙනවා නම් දෙහිවල කියන ප්‍රදේශේ. ඉතින් මේක විශේෂ වෙන්නේ මේක අරගෙන ඉතිහාසයක් සහ මේක ඉස්සෙල්ලාම එක්වේරියම් එක විදිහට පටන් ගන්න තියෙන්නේ ඒන්ජල් ෆිෂ් කියන මාළුවකින්. ඒන්ජල් ෆිෂ් කියන මාළුවකින් තමයි මේ එක්වේරියම් එක ඒගොල්ලෝ දාන්න පටන් ගන්න තියෙන්නේ. ඊට පස්සේ තමයි මේක ටික අප් කරගෙන ලොකු එක්වේරියම් එකකට පත් කරගෙන තියෙන්නේ. ඉතින් මේකේ තියෙන විශේෂ ෆීචර්ස් මොනවද? ඉතින් අපි බලමු මොනවද තියෙන විශේෂ ෆීචර්ස් කියලා. ඉතින් මේක ඉස්සෙල්ලාම කියන්න ඕන විශාල මත්ස්‍ය ජලසාග ප්‍රමාණයක් අපි බලා ගන්න බලන්න මේ ඇක්වේරියම් එකේ. ඒ කියන්නේ හුඟක් ලොකු මාළු වැරයිටිස් ගොඩක් ඒ වගේම හුඟක් ලොකු ඇක්වේරියම් ප්ලාන්ට්ස් වැරයිටිස් ගොඩක් මේ ඇක්වේරියම් එකේ බලා ගැනීමේ හැකියාව තියෙනවා. එමෙ ගුණාත්මක භාවයෙන් ඉහළ ජල ශාක විශේෂයෙන්ම හයිලයිට් කරලා ඔයගලන්ට කියන්න ඕනේ. ඒ ඔයගලන්ට බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඔයගලන්ට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඊට පස්සේ කියන්න ඕන කොලිඩි ඇසරිස් සහ ඇක්වා ටැන්ක්ස්. කොලිඩි ඇසරිස් කියන්නේ මේ ගන්න හැම දෙයක්ම ඇක්වේරියම් ටැංක් එකට ගන්න හැම දෙයක්ම ඔයගොල්ලෝ ඇසරිස් මට්ටමට තමයි දාන්න වෙන්නේ. ඉතින් ඒ හැම දෙයක්ම ඔයාලට කොලිඩි ඇසරිස් කියලා හයිලයිට් කරලාම කියලා දෙනවා කොලිඩි ඇසරිස් කියලා. කොලිඩි ඇසරිස් කියන්නේ කිසිම බයක් නැතුව අපිට ගන්න පුළුවන් දේවල්. කියන්නේ යම් කිසි ක්වොලිටියක් තියෙන ඇක්වේරියම් අයිටම්ස්. ඔයගොල්ලන්ට මේ ඇක්වේරියම් එක ලබාගෙන හැකියාව තියෙනවා. ඒ වගේම ටැංකි නම් ඔයගොල්ලන්ට ගන්න පුළුවන් ඉම්පෝර්ටඩ් ටැංක්ස් තියෙනවා. ඉම්පෝර්ටඩ් ටැංක්ස්, ඒ වගේම කර්ව් ටැංක්ස්, ඒ වගේ ලොකු කලෙක්ෂන් එකක් ඔයගොල්ලන්ට මේ ඇක්වේරියම් එකේදී ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම තමයි කොරල් සංරක්ෂණ. කොරල් සංරක්ෂණය කියන්නේ මොකක්ද? ඉතින් කොරල් සංරක්ෂණය කියන්නේ කොරල් ෆාම් එකක් මේගොල්ලෝ පවත් කරනවා. ඉතින් ඒක ලංකාවේ තියෙන හොගක් අල්පස සැදක තම පත්තන්ගන්න ගැන කොරල් ෆාර්ම පත්තන්ගන්නේ. ඒවන කොරල් ෆාර්ම් එකෙන් එකන්නේ සෝල්ටෝට මාලු සම්බන්ධ අපිට සෝල්ටෝට මාලු මිලදිගෙන හැකියාව තියෙනවා. ඉගන්නේ රජයට අනුමත මාළු වර්ග මිලදීගෙන මේ හැකියාව තියෙනවා. මෙන්න මේ ඇක්වේරියම් එකේ. ඒ වගේ තමයි විශේෂ සේවා. විශේෂ සේවාන් කියන්නේ මේන්ටේනින් සේවාව. ඒ වගේම ටැංකි සෙටප් කරලා දෙන සේවාව. මේ කලින් සුපුරුදු පරිදි කලින් ඇක්වේරියම් වල වගේ ඉතින් මේ ඇක්වේරියම් එකේ ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මේක තමයි තුන්වෙනි ඇක්වේරියම් එකේ කතාව වෙනවා. අපි බලමු හතරවෙනි ඇක්වේරියම් එක මොකක්ද කියලා.
ඉතින් අපේ හතර නැක්වරම තම එක්ව ලින්ක් කියන් එක්ව ලින්ක් කියන්න නම් කලින් එක්වරම් තුනවගේ නෙමේ මේ එක්වරමේද මේක සම්පූර්ණ ඔන්ලයින් ස්ටයක් දෙෙන බලාගනීම හැකියාව තියෙන් ඉං මේකනම් පිරල දින කිරිබත් ගොල තින් මේක තින විශේෂත්ව වන ඔන රීටේල් සහ ගෝල් සේල් සේවා ලබාගනීම හැකියාව තියෙන ගැන්නේ ඔනට එක්වරේ මයිඩමස් කන්නාන ගෝල් සේල්සා රීටෙල් කියන සේවාවන් දෙකට ගොලන්ට බාණ්ඩ මිලදිගෙනීම හැකියාව තියෙනවා එවෙනම් විශාල මාලු ප්‍රමාණක්ෂා ටැංගිරමානයක් තියෙන එක ඉතින් ඒගැන්න කලින් ගවාගේම ලොකු මාලු පරාසක්සා මල් ටැංගිරමානයක් මෙතනදී මේගොල්ලන්ගේ ලබාගෙනීම හැකියාව තියෙනවා ඒවගේමදා බෝග විශාල් ප්‍රමාණ බෝ විශාල් වනක් කෙන එක්පරම් ප්ලාන්ස් විශාල රඩිස් ගොඩක් ඔොල්ලග තියගත මේගොල්ලො හදුනල දිල තින්නේ ඉතින් ඒගැන්නේ ගලන්න පුලා එක්පරම් ප්ලාන්ස් වර්ග ගැන නොදන්න එක්පරම් ප්ලාන්සයක් වුණ ගීලා අරගන්න එන්න මේ එක්පරම් එක ඉරවස්සේ හනිතය තමක් මොකක් ලොකු පරාසක ඇක්පේර මැසරි සහ ෆිස් ෆුඩ්ස් ඉගන්නේ මාලුට දෙන කෑම වර්ගමක් කොලට බලාගෙන හැකියාව තියෙන ඕලන්න කලින් කිවගේම කොල්ට ඇසරි සේවගේම මාලු කෑම ගලන්න මෙතෙ ලබාගැනීම හැකියාව තියෙන කලින් එක්පේරම සල වගේම අනිත්තක තමා පාරිභෝගයන්ගේ විශ්වාසය අතර දැසම් පහක රිවියස් ලබාගෙන තිනම ඇක්පේරෙන්ම ඉතිං මොකක් රිවියස් වලින් ඉහලමටම තින කෙරෙම කිරම හදුන්න පුලන් ඉති වලන්න පුළුවන් සින බයක්ෂගන්නද මේ ඇක්පේරීමගෙන් ඇක්වරීමල් අත්‍යවශ්‍ය බාණ්ඩහා මාලු මිලදී ගන්න ඒගෙන තම ඔල්ලයි නෝඩ කරගන්න පුල ඔන්ලයින් නෝඩ කරගනීම කියන්නවා කලින් කිවවාගේම හයිලට් කරලම කිවවාගෙන ඔන්ලයින් කිසිම බයක් නැතුව ගොලන්ට පැකේජ්ජ හම්මෙනගම්ම ට්‍රැක් කරගනීම හැකියාව ඒවගේම ගොල්ලඟ කටෙක් කරගනීම හැකියාව දෙෙන එහිද කිසි බයක් නැත ගොලන්ට පුළුවන් මේ ගොල්ලන්ගේ බාණ්ඩ ෝඩ කරලා අරගන්න සිම් බයක් නැතු ඉ ඕකතම හතරනි එක්පේරම ශොප්ප කතා නඟයි බලු පස්සේ නැක්වරීම් ශොප්ප මොකක්ද කියලා ඉතින් පස්සයක් කරම තා ඉසුරක් කරමක්කැන් ඉසුරක් කරම නම් පිරලදින්න අලුත්ගමගෙන ප්‍රදේශ මේක දන්නති අයි කවරුත් නැතුව ඇතිමංහි දන්න මේ ඉස්ුරක් පෙරම් කියන එක මේක හොක්ම ප්‍රසිද්ධලා තින්න ඔන්ලයින් කියන ලට්ෆෝර්ම මාධ්‍යෙන් ඉතින් ඔන්ලයින් තාම ඉස්ුරක් කරම වැඩිපුරම වක් කට්ටේ දන්න ඉකවන මේක තියෙන විශේෂ සේවාන් මොනාද ඉතිං මේක හොඟක් දිගුකාලීන පැත්මක් තිබ ව්‍යාපාරක හදුන්න පුලයිති මේක පටන්ගරන් තියෙන නම් එක්දාශ්‍රමසය අනු අටේදී ඉන් දෙදස් විසාටේදී මේක එක්වල් ලැබ් ප්‍රයිවල් ලිමිනට්ටි කොටසක් වෙනවා ඉතින් හින්ද එක්වල් එක්ව කලබ් ප්‍රයිවල් ලිමිනට් කියනගේ කොටසක්තා මේ ඉසුරක් පෙරමික් කියන්න ඒගේම ඔන්ලයින් සේවාම කලින්ගවාගේ ඔබලන්න ඔන්ලයින් නොඩ කල කිසිබයක් නැතුව එක්කරම් පොඩක් සේවගේ අනිත් දේවල් ගන්න පුළුවන් හැකියාව මේවලන්ගේ තියෙනවා ඉරිවස්සම බ්‍රන්ඩනි වසරිස් බ්‍රන්ඩනි වසරිස් කියන ඔලන්ට සාමාන්‍ය කැනිස්ටවිල් ඩක් ගන්නවාන බ්‍රන්් නිියව් කන්ඩිෂන් යට දෙවලන්ට ඇක්වේරේ මසරිස් ලබාගැනීම හැකියාව තියෙනවා ඒහින්ද ඒකත් ඒක පිසි අඩුවන්න බයනතවලන්ට එදටනත් බ්‍රන්් සරිස් ෝඩ කරලා ලබාගැනීම හැකියාව මේ ඇක්කරමේරි තියෙනවා එම ලෝ කොස්ටන්් වටිනම් ඉතිං ලෝකොස්ටෙක් කියන්නේ ඔගොල ගන්න විලට සුපිරිම සුපිරි වටනගමත් තියෙන ඇක්වේරම් මයිටම්ස් පිති ලබාගන්න පුළුවන් ඒ කියන්නේ මවල්වෙක් වුණත් පැලෑටියක් වුණත් ඇක්වේරම් මයිටම්මක් වුණත් ටැන්ගියක් වුණ ඔල ගෙවන ගාන්ට වැඩි කාලයක් පවතිනානම් ඒක වැඩි කොල්ටියක් තියෙන ඒකොලන්ට බාගෙනීම හැකියාව මේ ඇක්වරමෙන් පවතිනවා නෝක තමා පස්සෙන එක්වරම නැත ඉසුර එක්වරමගේ කතාව තිං අපි බලමු දැන් අයිවින එක්වරම වද කියලා ඉතින් අප හවිනයක් කරම දිර කතාගන්නන්නේ ගාමිනයක් කරම ගමයක් කරමෙන පියලා දින්න ජාලකන ප්‍රදේශය ඉති මේක ඔගක්ම වක් කට්ටේ දන්න ලොකු එක්වරමක් විදිර නෙමේ නමුත් මේක තින විශේෂත්තවා මේක ෆිස් තෙරපිදිනවා ිස් තෙරපි කියන්න ඔලන්න පුළුවන් ඔකොළගේ කහුල්ලක ටැන්ගි කර දාලා පොඩක් තෙරපි එකක් ගන්න ඉතින් ඉතර එනම ශොප් ඇත්තින ෆිස් තෙරපිවලට ඔලන්ගෙනම තත්ව කින් ඔලට ඒකට හිල්ල ඔල ිස් තෙරපි කරගන්න පුල ගෙන මයින් ඩිලක්සින් ලන්ට එතන ලබාගන්න පුලන් ඒවගේම බාණ්ඩ විදත්ය ලොකු බාණ්ඩ ප්‍රමාණයක් තියෙන එක්පෙරම් අයිටම් කත්තත් ලොකු ප්‍රමාණක එක්පෙරම් අයිටම් ප්‍රමාණයක් ඒවගේම ටැන්ගි ප්‍රමාණයක් තමතර මාළු වර්ග ඔක් ලොකු ප්‍රමාණය බලාගෙනම හැකියාව තියෙන එක්පෙරෙම්ේ මේක නැති දෙයක්ත්තම ඩිලිවරි පාසික ඉති මෙච්ච ලෝක එක්කරම ඩිලිවරි පහසුවන්ගේ ඇතරම මංහි දන්න එකතුවෙන් ඕන දෙයක් ඉතිං ඉස්සරට මොනාවයි දන්න එකතු කරයි දන්න නෑ වරි ඒකරන් දැන්ට ලබාගැනීමේ හැකියාවක් නෑ ඉ අනිතේ තම පාරිභෝගි ප්‍රතිචාර මේක පාරිභෝග ප්‍රතිචාර නැත රියස් 4.0 බිඳුවත් තියෙන සාමාන්‍ය හොඳයි තවන්නේ සාමාන්‍ය මට්ටමක තියෙන එක්වරමක් හඳුන්වන්න පුළුවන් ටොප් රේටිං යටදේ මේ ගාමිනයක් කිරීම එකත් අපිට දාන්න පුල හැකියාව හම්බෙලා තියෙනවා ඒගැන්නේ මේකෙත් අපිට ආරක්ෂාකාරීව මාළුවෙක් ගැන්න කිසිම බයක් නද මාළුව ගන්න පුළුවන් තැනක්ේ මේ හඳුන්න්න පුල ඉදි ඕකතම අයිවිනක් කරීමේ කතා එනම බලු හත්තනක් කරීමේ අතාමගත්ද කියලා ඉතින් අප ඊලක් කරීම තම මින්කතක් කරම කියන් මින්කතක් කරීම කියන්නෙත්
කලින් කිව්වාගේ රොයල් ඇක්වැරියමකට සමාන ඇක්වැරියමක් විදිහට හඳුන්වන්න පුළුවන් මේ මින්කේජ් ඇක්වැරියම. ඉතින් මේකේ තියෙන විශේෂත්වය මොනවද? මේක ප්‍රසිද්ධ නමක් සහ විශ්වාසවන්ත භාවයක් තියෙන එක. කියන්නේ මේක ඉස්සලම් පටන් ගන්නේ මූලික ආයතනය තමයි PLC ඇක්වැරියම් එක කියන්නේ. ඉතින් PTC ඇක්වැරියම් එක කියන්නේ ඉතින් මේකේ මෙහෙයුම් ශාස්ත්‍රයේ විශිෂ්ටම සම්මානලාභී ඇක්වැරියමක් විදිහට මේ PTC ඇක් වගේන කම්පැනි හඳුන්වන්න පුළුවන්. ඒ වගේම විශාල භාණ්ඩ තොගයක් මේ ඇක්වැරියම් එකේදීත් අපිට බලා ගන්න පුළුවන්. විශාල භාණ්ඩ තොගයක් කියන්නේ කලින් කිව්වා වගේම ඇක්වැරියම් අයිටම්ස් ටැංකි මාළු ඒ වගේ හුඟක් වෙරයිටිස් අපිට ලොකු තොගයක් මේ ඇක්වැරියම් එකේදී බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම විශේෂ සේවාවන් කියන්නේ මේන්ටේන් සේවාව, ඒ වගේම ටැංකි සෙටප් කරලා දෙන සේවාව. ඒ තමයි විශේෂ සේවාවන් කියන්නේ. ඉතින් ඔයගලන්ට ඒවත් ලබා ගැනීමේ හැකියාව තියෙනවා මෙන්න මේ ඇක්වැරියම් එකේ. ඉතින් මේක ඉච්චර ලොකු විස්තරයක් කියන්නේ නැහැ. රොයල් ඇක්වැරියම් එක නම් තමයි ලොකුම විස්තරය තිබ්බන් මේ වීඩියෝ එක ඇතුලේ. වරින් මේ ඇක්වැරියම් එකත් টොප් රෑන්කර්ස් කියන්නේ මේ වීඩියෝ එකේ අට ඇතුළට එකතු වෙලා තින්නේ වෙනගේ මාළු කොලිටි හින්ද සහ මේක ඇක්වැරියම් අයිටම්ස් හුඟක් තියෙන හින්ද කියන එක මතක් කරනවා. දැන් බලමු ඊළඟ ඇක්වැරියම් එකේ කතාව මොකද්ද කියලා. ඉතින් අපේ අන්තිම ඇක්වැරියම් එක නැත්තම් 8 වෙනි ඇක්වැරියම් එක තමයි නිගම් ඇක්වැරියම් එක. නිගම් ඇක්වැරියම් එක කියන්නේ හුඟක්ම මේ වීඩියෝ එකේ හයිලයිට්ම කරන්න ඕන ඇක්වැරියම් එකකට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේක තමයි අපේ රටේ නැත්තම් අපේ ඇක්වැරියම් ශාස්ත්‍රයේ පැරණි ඇක්වැරියම් ගණේ තියෙන ඇක්වැරියම් එක තමයි නිගම් ඇක්වැරියම් එක හඳුන්වන්න පුළුවන්. මේක පටන් ගන්න තියෙන්නේ 1964. ඉතින් 64 ඉඳන් 2000 කියන 2025 වෙනකන් ප්‍රවර්තන වෙලා තියෙන. ඉතින් ලොකුම ලොකු ඇක්වැරියම් එකක් ඇත්තටම මම නම් ගිහිල්ලා තියෙනවා. මට වීඩියෝ එකක් තමයි කරන්න බැරිලා තියෙන්නේ. ඉතින් ඒක නම් සුපිරිම ඇක්වැරියම් එකක් කතා කරන්න දෙයක් නැහැ. ලොකුම ලොකු ඇක්වැරියම් එකක්. ඉතින් ඒකෙත් ලොකු මාළු කලෙක්ෂන් එකක් තියෙනවා. ප්ලාන්ට් කලෙක්ෂන් එකක් තියෙනවා. ජීවිතේ දැකලා නැති මාළුත් ඉන්නවා ඒ ඇක්වැරියම් ෂොප් එකේ. ඉතින් ඊට අමතරව ප්‍රවීණත්වය විශ්වාසනීයත්වය. ප්‍රවීණත්වය කියන්නේ නිගම් ඇක්වැරියම් එක හොඟක් ප්‍රසිද්ධ ඇක්වැරියම් එකක් මේ වෙද්දි මීගම පැත්තේ හෝ තව අනිත් පැති වලත් ප්‍රසිද්ධයි. මං කියන්නේ මීගම පැත්ත. ඉතින් මම මීගම පැත්තේ ඉන්නේ. හින්දා මීගම පැත්තේ නම් නිගම් ඇක්වැරියම් එක කියන එක අහලා නැති අය නෑ. ඒකම සෙල් එක කිව්වා මොනෙක් කෙනෙක් දන්නා නිගම් ඇක්වැරියම් එක. විශ්වාසවන්තභාවය කියන්නේ මාළුන්ගේ ක්වොලිටි එක. සමහරවිට නම් මාළු හුඟක් ක්වොලිටි නැහැ. නමුත් ක්වොලිටි මාළු ඉන්නවා ඇක්වැරියම් එකේ. ඉතින් ඒ ඇක්වැරියම් එකේ මාළු ගන්නවා නම් කවුරු හරි සැලෙන්නත් වෙන්න ඕන එක දෙයක් තියෙනවා. ඔයගොල්ලෝ ඒ මාළු ඒ ගන්න මාළුවෙක් ගෙනල්ලා ඔයගොල්ලෝ ටැංකියට කෙලින්ම දාන්න නේද ක්වොරන්ටයින් කරන්න ඕන. ඒ කියන්නේ නිරෝධායනය කරන්න ඕන. ඒ කියන්නේ මෙතලින් බ්ලූ ටිකක් වෙනම ටැංකියට දාලා ඒ මාළුන් ටික දාලා සතියක් හෝ සති දෙකක් විතර තියලා තමයි ඔයගොල්ලන්ගේ මේන් ටැංකියට යොදව ගන්න ඕනේ. ඉතින් ඒක අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඕන කරුණක්. අනිත් එක තමයි විශාල භාණ්ඩ හා සත්ත්ව ප්‍රාශ. කලින් කිව්වා වගේ ලොකු මාළු ප්‍රමාණයක් හා සත්ත්ව ප්‍රමාණයක් ඉන්නවා කියලා අපිට මෙතන සඳහන් කරලා තියෙනවා. වගේම සැපයුම් සේවා. සැපයුම් සේවා කියන්නේ මම කලින් කිව්වා වගේ මේන්ටේනින් සේවා සහ ඒ සේවාවන් ටික වලට මේ ඇක්වැරියම් එකේදී ලබා ගැනීමේ හැකියාව තියෙනවා. අනිත් එක තමයි පාරිභෝගික ප්‍රතිචාර ඉහළය. පාරිභෝගික ප්‍රතිචාර කියන්නේ රියුස්. මේ රියුස් ඉහළ මට්ටමේ තියෙන්න ඕනේ මේ ඇක්වැරියම් එකේ. නැති වුණොත් තමයි ප්‍රශ්නේ. ඉතින් මේ ඇක්වැරියම් අනිවාර්යෙන් ඉහළ මට්ටමේ තියෙන්න ඕනේ ප්‍රතිචාර. ඉතින් ඒක ඉහළම මට්ටමේ තියෙනවා. ඉතින් ආයෙත් කතා දෙයක් නැහැ. නිගම් ඇක්වැරියම් එක කිව්වම ආයෙත් වෙනම ලෝකයක් දිව්‍ය ලෝකයක් වගේ ඇක්වැරියම් එකට ගියාම ඉතින් කවුරු හරි ඔළුව අමාරුවක් තියෙනවා ඉස්සෙල්ලාම යන්නේ නිගම් ඇක්වැරියම් එකේ මාළු ටික දිහා බලන් ඉන්න. ඒක ඔළුව අමාරු යම්ම නැතිලා යයි. ඒක තමයි අන්තිම ඇක්වැරියම් එකේ කතාව. ඉතින් ඔන්න ඔහම තමයි අද වීඩියෝ එක අන්තිමට ඔයගොල්ලෝ එන්නේ. ඉතින් අද වීඩියෝ එක කොහොමද කියලා අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන ඉතින් මම අද ඔයගොල්ලන්ට සුපිනෝ සුපර් ඇක්වැරියම් මටක්ගෙන රිවිව් එකක් කරා එකම වීඩියෝ එකකින්. ඉතින් අනිවාර්යෙන් මම හිතනවා මේ වීඩියෝ වලට වැදගත් වෙන්න ඇති කියලා. ඔයාලට මේ වීඩියෝ වැදගත් නම් අනිවාර්යෙන් වෙන කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න තමයි කරන්න. ඔයගොල්ලන්ගේ ගෲප්ස් වල ඒ වගේම ඔයගොල්ලන්ගේ යාළුවන්ට මේ වීඩියෝ ෂෙයා කරන්න අනිවාර්යෙන්. ඒ වගේම තමයි අපේ මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. වීඩියෝ එක කැමති නම් අනිවාර්යෙන් මේ වීඩියෝ ලයික් එකක් දාන්න. ඒ වගේම මම කියන දේ තමයි අපේ channel එක subscribe කරන්න තමයි කන්නේවා. ඔයාලා තියෙන අද subscribe button එක ඔයාලා හැවත් වෙන bell එක ගන්නත් all press දාලා තියාගන්න. ඒක තමයි අපි මේ වගේ වැදගත් වීඩියෝ දාපුවම ඔයාලට notification එක ගෙනන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තව විශේෂ දෙයක් මතක් කරන්න ඕන අපේ WhatsApp group එක. ඉතින් WhatsApp group එකේ දැන්ට ලොකු සමාජික පිරිසක් නැහැ. නමුත් මං හිතනවා ඉස්සරහට ලොකු ෆෑන් බේස් එකක් එකතු කරන්න පුළුවන් ඒ කියලා එකේ. ඔයගලන්ට පුළුවන් ඒ group එකට join වෙලා ඔයගලන්ට මේ channel එකේදී ඉස්සරහට මොනවද දෙන්න ඕන videos කියන එක ගැන පොඩි reply එකක් දාන්න channel එකේ message එකක් දාන්න. ඊට මම මේ වීඩියෝ සලකා බලලා ඔයගලන්ට ඒ වීඩියෝ කවුරු හොයලා ඔයාලා වීඩියෝ එක දෙන්න. ඉතින් ඔය තමයි වීඩියෝ එක ඉවර වෙන්නේ. එහෙනම් අදට ගිහින් එන්න තවත් මේ සුපිරි වීඩියෝ එකක් අරගෙන ඉතුරු